වලට කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම ඔයාලගේ YouTube channel එකට thumbnail එකක් upload කරගන්න විදිය. අපි වැඩි කතා නැතුව එහෙනම් යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට කියන්න දැන් මතක් කරනවා. අපේ channel එක ඔයාලා තාම subscribe කරන්න දැම්ම ඔය කළු පාට subscribe බටන් එක click කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් යාළුවනේ අපි මුලින්ම ඔයාලගේ Google එකට යන්න ඕනේ. Google එකට ගියාට පස්සේ search bar එකේ search කරගන්න Canva thumbnail making කියලා. මම මේ විදිහට සර්ච් කරන විදිහට සර්ච් කරන්න ඊට මේ උඩින් වෙනවා Canva thumbnail making කියලා ඒක උඩ එක සැරයක් ක්ලික් කරගන්න ඊට පස්සේ මේ වගේ වෙබ්සයිට් එකක් එනවා create and එහෙම කියලා වෙබ්සයිට් එකක් එනවා ඊට පස්සේ වෙබ්සයිට් එක සැරයක් ක්ලික් කරගන්න උඩින් වෙන වෙබ්සයිට් එකේ විතරයි ක්ලික් කරගන්න අනිත් ඒ වගේ ක්ලික් කරන්න එපා උඩින් වෙන එක විතරක් ක්ලික් කරගන්න ඊට පස්සේ ටික වෙලාවක් ලෝඩ් වෙනවා ඊට ලෝඩ් වෙලා මේ දම්පාට icon එක සැරයක් ක්ලික් කරගන්න ඕනේ දම්පාට එක සැරයක් ක්ලික් කරගන්න ක්ලික් කරගත්තට පස්සේ ටික වෙලාවක් ලෝඩ් වෙනවා ඊට පස්සේ මේ වගේ බොක්ස් එකක් බලන්න පුළුවන් වෙන ඊට පස්සේ එහෙම තමයි ටික වෙලාවක් ඉන්නවා ඊට පස්සේ මේ වගේ අපිට ඕන thumbnail එකක් නිර්මාණය කරගන්න පුළුවන් මෙතනින් ඕන එකක් පුළුවන් යාළුවනේ මේ ඔක්කොම ෆ්‍රී තමයි මේ අපිට ගන්න පුළුවන් මේ ඔක්කොම ක්‍රමයක් මුලින්ම අපි එහෙනම් දැන් අපිට ඕනේ මේ මෙතන ඕන thumbnail එකක් මේක සර්ච් කරගන්න ඕන මම මෙතන ගන්නවා ටෙච් thumbnail කියලා ටෙච් කියලා ගෙවුවනම් ඇති එතකොට එනවා ඒකට ඕන thumbnail මේ තියෙන යාළුවනේ අපිට ඕන thumbnail එක ඔක්කොම තියෙනවා මේ යාළුවනේ ඔයාලට මෙතන ඕන එකක් ගත්ත හැකි මම දැන් මෙතන එකක් තෝරගන්නවා මම මේක තෝරගන්නවා දැන් යාළුවනේ ඒක උඩ එක සැරයක් ක්ලික් කරන්න තියෙන්නේ ඒක තෝරගන්න බෑ යාළුවනේ ඒකට සල්ලි ගෙවන්න ඕනේ ඔරොටුන්න උඩ තියෙන එකට සල්ලි ගෙවන්න ඕනේ යාළුවනේ එහෙනම් ඒක ක්ලෝස් කරාම වෙන එකක් දැන් තෝරගන්නවා මේ විදිහට ලෝඩ් වෙනවා ටික වෙලාවක් කොයි ලෝඩ් වෙලා ඉවර වෙන්නේ මම යාළුවනේ වෙන එකක් තෝරගන්න ඔටුන්න නැති එක මම මේක තෝරගන්නවා මේක ඔටුන්න නැහැ දැක්ක නේද යාළුවනේ අපිට දැන් මේක තෝරගන්න පුළුවන් දැන් එහෙනම් මම මේකේ අදාළ නැති ඒවා ටික ඩිලීට් කරලා දානවා මේ ඒක උඩ සැරයක් ක්ලික් කරලා මේ ඩිලීට් කියන එක උපුවාම ඩිලීට් වෙනවා ඒවා මම ඒ ටික ඩිලීට් කරගන්නවා හරි යාළුවනේ දැන් එතන මොනවත් නැහැ අපි දැන් මේකේ සර්ච් කරගන්න තියෙන්නේ මොනවා හරි මේ tools කියන එකට ගිහිල්ලා මෙතන T අකුරට සැරයක් ක්ලික් කරපුවාම එනවා අපිට මේක මොනවා හරි සර්ච් කරගන්න මම මෙතන ගහනවා සොවින් කියලා හරි යාළුවනේ මම මේක ගෙවුවා දැන් මෙතන ක්ලික් කරගන්න ඕනේ දැන් යාළුවනේ මෙතන එක සැරයක් කොහොම ක්ලික් කරගෙන මේක අපිට ලොකු කරගන්න පුළුවන් මේක අපි කලර් එක මාරු කරගන්නවා දැන් අපි මේක white color දම දානවා black color දැන් මගේ දැන් අපි මෙතන දැන් thumbnail එක හදාගන්නේ යාළුවනේ ඔයාලට දැන් තේරුණා නේද මේක හදාගන්න විදිය එහෙනම් මෙතනින් මගේ වීඩියෝ එක ඉවරයි ඊළඟ වීඩියෝ එක බලන්න මගේ channel එක දැන්ම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න එහෙනම් ඊළඟ වීඩියෝ එකදී සෙට් වෙමු